මේ මගේ ඇති කරනු ලබන සුනකයා දඩාවතේ ගිය සුනකෙක් වන අය මගේ බිරිඳ සහ පුතා ඒත් එක්ක මමත් රැක බලා ගන්නවා. ඒ වගේම මගේ ගෙදර සත්ව වර්ග ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ ලේනු, දෙමලිච්චෝ, ඒ වගේ කොණ්ඩ කුරුල්ලෝ, මයිනතුළු සත්ව වර්ග ගොඩක් මායතුළු මගේ ගෙදර කට්ටිය විසින් පෝෂණය කරනු ලබනවා. ශ්‍රී ලංකාවේ සත්ත්ව ගැන ගොඩක් කතා කරනවා. ඉතින් මේ පිළිබඳව මම විශේෂයෙන් කතා කරන්න යන්නේ එක මගේ රටේ සතුන්ට පුදුම විදිහට හිංසා වුණා. සත්ත්ව හිංසාව අපේ ආගමට අනුවත් හොඳ දෙයක් නෙමෙයි. මිනිස් ඝාතනයක් හා සමානයි සත්ත්ව ඝාතනයක් කියන්නේ. ඉතින් ඒකේ ප්‍රතිඵල අපේ ආගම ධර්මයට අනුව මිනිසුන්ට ලැබෙයි කියලා මම හිතනවා. එක්කෝ කෙනෙක්ගේ මනදල පිනවීමට, එහෙම නැත්නම් තමන්ගේ දේපල ආරක්ෂා කර ගැනීමට සතුන්ට ගොඩක් අඩන්තේට්ටම් පිළිහර කරනවා. කෙසේ වෙතත් විදේශ රටවල මේ සම්බන්ධයෙන් දෙන ඇති නීති මම හිතනවා අපේ රටට වැඩිය ගොඩක් උසස්. ගොඩක් සතුන් ගැන නිර්මාණය වෙච්ච චිත්‍රපට පවා තියෙනවා. ඒ කියන්නේ සතුන් ගැන ආදරයක් ඇති වෙන පරිදි නිර්මාණය වෙච්චවා මට මේ වෙලාවේ මතක් වෙනවා. ඩොක්ටර් ඩූලිටල් වගේ චිත්‍රපට. ඇත්තටම අපිට උනත් ඒ වගේ චිත්‍රපට බලද්දී සත්තු ගැන යම්කිසි හැඟීමක් ඇති වෙනවා. ඇත්තටම සතුන්ට කතා කරන්න පුළුවන් නම් සතුන්ට එන අසාධාරණකම් මොනතරම් දේවල් කියයිද? ඉතින් කෙසේ වෙතත් මේ සතුන් ගැන තියෙන ආදරය ඇල්ම වැඩි කරන එක තමයි අපේ රටේ වෙන්න ඕනේ. ඒත් එක්කම මේ සතුන්ට යන හිංසනය පිළිබඳ අපේ රටේ නීති බොහොම අල්පයි. මම හිතනවා ඉදිරියේදී මේ නීති ක්‍රමානුකූලව සම්පාදනය වෙලා විශේෂයෙන් මේ සතුන්ගේ අයිතිවාසිකම් රැක දෙයි කියන ප්‍රාර්ථනාව අපි සියලු දෙනා විසින් කරන්න ඕනේ. ඉදිරි අනාගතයේදී මේ පිළිබඳව බොහොම යථාර්ථවාදීව අපේ මිනිස්සු සිතයි කියලා මම හිතනවා.